හලෝ ළමයි good morning මම වොයිස් ඕවර් කරන වෙලාවට නම් මට good morning හැබැයි ඔයාලට කොහොම වෙයිද කියන්නේ මන් දන්නේ කොහොම හරි උදේම නැගිටලා ওই විදිහට ඇඳත් අස් කරලා අද දවසේ වැඩ පටන් ගත්තා අද ඉතින් මට පොත් මේසෙ අස් කරලා රූම් එක අස් කරලා වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ අද මම යනවා චූටි තැනකට ස්පෙෂල් කියන්නෙත් නැහැ සාමාන්‍ය තැනකට යනවා ඉතින් ඒක පෙන්වන්න ඕනේ නිසා තමයි මම ඔයාලට ඩේ බ්ලොග් එකක් ගෙනාවේ. මොකද මම ඩේ බ්ලොග් එකක් ගෙනල්ලාම නෑ මේක මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් මගේ ඩේ බ්ලොග් එක බලලා ඔයාලට අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ ඉන්නේ බුබු අපිත් එක්ක නිදාගෙන එයා තාම නිදි. බුබු නැගිටින්න. නැගිටින්න. හරි දැන් නැගිටින්න. මේ පුදුම කම්මැලි තමයි මේක නම්. good morning ළමයි. ඉතින් අද මට තියෙනවා මගේ රූම් එක අස් කරන්න. එකලා වැඩ වගේක් තියෙනවා පොඩි. මොකද ඉංග්‍රීසි කෝස් එකක් කරනවා නේ මම. ඉතින් ඒකේ වැඩ ටිකක් තියෙනවා. මම අද බ්ලොග් එකක් ගන්න හිතුවේම මම අද යන පොඩි ගමනක් මට ඒක ඔයාලට පෙන්නන්න ඕනේ. ඒක නිසායි එහෙනම් දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න. විශයක් එහෙම දාගෙන ඇවිල්ලා මම ඔයාලට කියන්න හදන්නේ මේක කලින් ඉඳන් මගේ රූම් එක. හරිද? ඊට පස්සේ අපේ ලොකු අක්කට පපා හම්බුනාට පස්සේ මම මේක එයාලට දුන්නා. හරිද ළමයි? ඊට පස්සේ මම මේක වෙනස් විදිහකට ඒක හැදුවා. මම පෙන්නන්නම් මගේ හදපු විදිහ. ඔය තියෙන්නේ රූම් එකේ මම හදපු විදිහ. හරිද? දැන් නම් මේ බෝල වල චුට්ටක් ඔය මේ කලර් එක එහෙම ගිහිලා තියෙන්නේ. මේ ලයිට් එකත් පත්තු වෙනවා. ඔය චිත්‍ර ටික ළමයි මගේ තීම් එකට අනුව තමයි මම හැදුවේ. හරිද? ඔයාලන්කම මම හදපු විදිහ මට ඕක හදන්න ගියේ එක රැය. හරිද? ටූටි හන්දේ මම මේක ඇඳේ මෙතන ගහලා තිබ්බ සිදුරු දරුවෝ මම කරන්නේ කොණ්ඩේ පීරන එක. මොකද මට කොණ්ඩේ පීරන්න නැතුව ඇත්තටම ඉන්න බෑ. මේ මම ඇත්තටම මොනවා කියනවද කියලා මෙතන මංවත් දන්නේ නැහැ. නිකන් පිස්සු වගේ කියවනවා. මම වොයිස් ඕවර් කරද්දී ඒක ඔෆ් කරලා තියෙන නිසා මන් දන්නෙත් නැහැ මම මොනවා කියවනවද කියලා. කොහොම වුණත් ඔයාලා ඒව අහන්න ඕනේ නැහැ. මන් දැන් කියන වොයිස් ඕවර් එක විතරක් අහන්න. ඒව අහන්න ඕනේ නැහැ. ඉතින් අද ඔයාලට මගේ සුවහිරි වොයිස් එකෙන් කියන සින්දු කෑල්ලක් අහන්න පුළුවන්. ඉතින් ඒකත් අහලා චූටි කමෙන්ට් එකක් දාන්න. මම කස් කරනවා කිව්වට මේ පිටිපස්සෙන් පෙනෙන චිත්‍ර ටිකේ මම අයින් කරන්නේ නැහැ. මොකද මේ දැන් තේව් බබා ගිහිල්ලත් සතියක් විතර යනවානේ. ඉතින් එතකොට මේ චිත්‍ර ටික අයින් කරොත් එහෙනම් තව ටිකක් කැමරේ පාළු වෙනවා. ඒ නිසා මම චිත්‍ර ටික අයින් කරන්නේ නැහැ. මගේ තියෙන පොත් ටික ගෙනල්ලා තියලා හදනවා. පොත් ටික කියන්නේ ඔක්කොම පොත් ටික ගේන්නෙත් නැහැ. දැනට වැඩ කරන පොත් ටික ගෙනල්ලා තියෙනවා. මොකද මම අනික් රූම් එකේ මගේ ඔක්කොම අස් කරලා තියෙන්නේ. එහෙනම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක බලන්න. මම බ්ලොග් සාමාන්‍යයෙන් මම බ්ලොග් ඩේ බ්ලොග් කරන්නෙම නැහැනේ. මේක මගේ පළවෙනි ඩේ බ්ලොග් එක වෙයි. මට එහෙම මොකක් හරි ස්පෙෂල් දෙයක් නැත්නම් මම බ්ලොග් එකක් කරන්නේ නැහැ. මට අද හිතුණා ඒක නිසා මම මේක කරේ. එහෙනම් ඔයාලා බලලා මොකක් හරි හොලක් තියනවා නම් මැසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. මේක මගේ පළවෙනි ඩේ බ්ලොග් එක. ඉතින් ඔයාලට කැමති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් ඒක කියන්න. මම හරි ආසයි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. සිතින් නදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකින් නදිනවා මගේ අහිංසකේ යන්නම ඕනේ වේනම් මගෙන් මිදේ කෙටි පණිවිඩයයි හෙව්වේ අලුත් වෙවී
මේ විදිහට කණ්ණාඩි මේසේ හොඳට මේවා කරා. ඊට පස්සේ පොත් මේසේ මේවා කරා. කොහොම හරි පොත් මේසේ කියන්නේ මට පොත් මේසෙවල් දෙකක් තියෙනවා. මොකද ඒ ලෙවල් කර පොත් ටික තියලා තියෙන්නේ ඔක්කොම අනික් රූම් එකේ ගොඩාක් තියෙනවා. ඉතින් මේකේ ප්ලාස්ටික් මේසයක් අරගෙන දැනට කරගෙන යන වීඩියෝස් බලාගෙන යන වැඩ ටික ඔක්කොම මේකේ තමයි කරන්නේ. මොකද පොත් ටික ඔක්කොම එක ගොල්ලෝ වුණොත් එහෙම පාඩම් කරනවා තියා මේ ඔළුව නිදහස තියාගන්නවත් බැහැ පොත් ටික දකිද්දි. ඉතින් මගේ කණ්ණාඩි මේසේ වැඩිය දෙයන්න බඩු නැහැ. මොකද මම එහෙම ක්‍රීම් යූස් කරන්නේ නැහැ. යූස් කරන්නේ පිම්පල් වලට සීරම් එකක් යූස් කරනවා. ෆේස් වොෂ් එකක් කරනවා. ඊට අමතරව මේ කබ්බඩු ටික තියෙනවා. එච්චරයි තියෙන්නේ. හස් කරන වෙලාවේ පොඩි බඩක් අම ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ ඉන්නේ ළමයි අපි 3 දෙනා. පුළුවන් නම් ගෙස් කරන්න බලන්න මම කොයි හරියද ඉන්නේ කියලා. මේ තියෙන්නේ මගේ දැම්මුණ හරියද? පුළුවන් නම් ගෙස් කරන්න බලන්න එකද දෙකද තුනද කියලා. හොඳද? එක කියන්නේ මෙයා, දෙක කියන්නේ මෙයා, තුන කියන්නේ මෙයා. හතර බලන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒ පෙන්නපු බබාලු තුන්දෙනාගෙන් මේ ලස්සන මම කොයි විදිහටද පොඩි කාලේ හිටියේ කියලා කමෙන්ට් එකක් දාලා ඉතා වටිනා තෑග්ගක් දිනාගන්න පුළුවන්. ප්ලීස් මේකට අපේ අක්කලා අපේ බ්ලොග්ස් බලන නෑදෑයෝ එහෙම කමෙන්ට් දාන්න එන්න එපා. ඕකේ. ඔය විදිහට මම පොතයි ලැප් එකයි වතුර බෝතලේ පර්ස් එකයි විතරයි මගේ අලුත් මේසේ තිබ්බේ. ඉතින් හරිම කියුට් විදිහට මේසේ හැදුවා. අම්මලන්නේ දැන් තමයි අපිට සෝරි. හරි ළමයි දැන් තමයි මගේ පොතේ උඩට ඉන්නේ. කල්ලාට මේසෙට වක්ස් කරනවා. කාමරේ කරලා උදේ ඉඳන් කාමරය අස්කරලා ඇගේ දූවිලි තිබ්බ නිසා මම වොෂ් එකක් දාගෙන ඇඳුමක් මාරු කරගෙන අපේ චූටි නිෂුත් එක්ක චූටි වෙලාවක් හිටියා. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට කිව්වේ අද දවසේ පෙන්නනවා කියපු දේ. ඉතින් මම ඇත්තටම නාන්න යාවේ ගුණා වගේ ආවේ මම මොකුත් එහෙම මේවා කරේ නැහැ. කොණ්ඩේ එහෙම උඩට කට්ට ගහගත්තා මං ආවා. ඉතින් ඒ හින්දා මගේ හැටි බලන්න එපා. ඉතින් ළමයි අද නාන්න ආවේ අපි ගේ පිටිපස්ස හදේන ඇලට. මට හිතුණා ඔයාලට පෙන්නන්න ඕනි කියලා. මොකද මේ ඇත්තටම මාර ලස්සනයි. ගොඩක් අය ඉතින් ඔය ටවුන් බද කට්ටිය එහෙම නගර බද කට්ටිය එහෙම ගොඩක් ආසයි නේ ගම්බද පරිසරයට. ඉතින් අපේ ගෙවල් පිටිපස්ස හදේන ඇල තමයි මම ඔයාලට පෙන්නන්න හදන්නේ. ඇලට පිටිපස්සෙන් තියෙන කුඹුරය ළමයි මාරම ලස්සනයි. මම නම් මාර ආසයි ළමයි ඇත්තටම ඇලෙන් නාන්න. මොකද මේ හැමදාම එහෙම එකම විදිහට ඔලෝ වුණත් ඇත්තටම නිදහස් වෙනවා මේ වගේ තැනකට ආවම මාර නිස්කලංකයි. අපේ අම්මත් එක්ක තමයි මම ආවේ. අම්මට ගන්න ඕන ඉක්මනට ආව. මොකද මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න තියෙනවා ඔයාලට පෙන්නන්න. ඔයාලට ඉන්නකෝ මම පෙන්නන්න. මේ තියෙන ළමයි අපේ ගේ පිටිපස්ස යන ඇල. මේක නම් මේ චූටි ඇලක්. මොකද අපි කුඹුර වලට එහෙම වතුර යන ඇල තමයි මේ තියෙන්නේ. ඉතින් ඊට පිටිපස්සෙන් තියෙන කුඹුරේ ආය. ඉතින් ඔයාලට හිතුණාද මේකට නානවද කියලා. ඇත්තටම මෙහෙමයි. හරිද? මේකේ නාන අය ඉන්නවා. අද අපි මේකට ආවා. මොකද අපේ තාත්තා එහෙම එන්න දෙන්නේ නැහැ. ඇලෙන් නාන්න දෙන්නේ නැහැ. ගොඩක් මේ දවස්වල ළමයි වෛරස් එකක් එහෙම එනවානේ. ඉතින් ඒ නිසා මේ නාන්න දෙන්නේ නැහැ වැඩිය. ඉතින් මේ අපේ සෙට් එක. පේනවද? අපේ ගේ පිටිපස්ස මෙහෙම මේ අපි නාන්න හදලා නැහැ. හේතුව මොකද අපි වත්තේ පොඩි වගාවක් කරනවා. ඒ හින්දා අපි මේ වැට ගහලා තියන්නේ වටේටම. ඉතින් මේ තියන්නේ අපේ ගෙවල් පිටිපස්ස සහ
ඇත්තටම ගම්බද පරිසරයක ඉපදෙන්නත් ඇත්තටම මේ පින් කරන්න ඕනි කියලා මං හිතනවා. මොකද මානසික නිදහස ඉහළින්ම තියෙන එකක් තමයි මං දකින විදිහට ඇත්තටම ගම්බද පරිසරය. මොකද ටවුන් එක ගිහිල්ලා අපි ඉන්නකොට වාහන සද්දයි අරවා මේවා එක ඉන්න බැහැ විනාඩි 5ක්වත් මට නම්. ඒ වුණාට මේ වගේ තියෙන නිහඬ බවත් එක්ක ඒක මාර විදිහට දැනෙනවා. ළමයි මම වැඩ කරන්න ගිහින් ෆෝන් එකක් එන්න වැඩි කරනවා. මම සයිකල් එකට ගහලා තියෙන්නේ කොහොමද? ඒ වුණාට මේ අම්මා නිකන් කියලා මම මේ කලින් හිටලා දැන් මම මේ කලින් ඉඳගෙන ඉන්නවා අම්මා නිකන් හිටලා මේ දෙවල අතහ ළමයි අම්මේ මානසික අම්මා හොයාගෙන ගියා ගෙදරටම බලනකොට අම්මා ඉන්නවා ගෙදර එන ලාස්ට් වෙන ගමන් තාම මම බය වෙලා ගියා මොකද මෙච්චර වෙලා මම දැන් එනකොට කියලානේ මට හිතුණා මාව හොයනවා කොහෙද ගිහිල්ලා දන්නේ ඔයාලට මං හානවා පෙන්නන්නද කුඹුර ඒ තියෙන හාන විදිහ පොඩි කට්ට වලින් තමයි හාන අර බෝලි කොල්ලක් ඉන්නවා මට ඇත්තටම බ්ලොග් එකක් කරන්න හිතුන්නේ නැහැ මොකද මේ වගේ දෙයක් මට ඔයාලට පෙන්නන්න හිතුණා මොකද නගර බදයි ගොඩක් ආසයි යන ගම් වලට ඉතින් මට හිතුණා අපි එහෙම හැමදාම ඇලට එන්නෙත් නැහැ ඇලට එන දවසට ඔයාලට වීඩියෝ එකක් කරන්න හිතුණා ඉතින් මම ඇලට එනවා කියලා විනාඩි 5ක්වත් නැහැ අම්මා කිව්වා ඇලට යමු කියලා ඊට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් කරවුවේ ගම්බදට කැමති අය ගොඩක් ඉන්නවා. ගම්බද අය ටවුන් වලට කැමති. ටවුන් එකේ අය ගම්බදට කැමති. අනේ මම බැරින් නේද? ළමයි මාර වැඩක් වුණා. මොකද අපි ඇලේ නාන්න ගිහිල්ලා රෙදිකම සෝදි ඉන්නකොට මම නම් එතකොට නාලා ඉවරයි. හරිද? මේ වැස්ස හොඳටම වැස්සා. ඉතින් ගොරවනවා. ඒකට ඇලේ ඉන්න හොඳ නැහැ නේද? ඊට පස්සේ ඉතින් දුවගෙන ආවා. ඉතින් ළමයි අය හිතනවා නේද අම්මා මොකද මේ ඇඳුම් මාරු කරගෙන ඉන්නේ නාලාපු ඇඳුම් නෙවෙයි දැන් තියෙන්නේ කියලා. හරිද? ඉතින් මේක තමයි උන්නේ. හරිද? මම නාලා වෙලා හිටියන ඊට පස්සේ අපේ පූස් පිටියට ගිහිල්ලා ළමයි එළියේ තෙමෙනවා. හරිද? ඊට පස්සේ කෑ ගහනවා. ඊට පස්සේ මම ගියා දුවගෙන පිස්සා වගේ ඉතින් මම ගිහිල්ලා එයාව අරගෙන ආවා. ඊට පස්සේ හොඳටම දැම්මා. හරිද? ඊට පස්සේ මම ඉතින් වෙන ඇඳුමක් දාගත්තා. දැන් ලයිට් ඇවිල්ලා තියෙන වීඩියෝ කොහොමද බ්ලොග් එක ඉවර කරන්න එපා ඉවර කරන්න ඉතින් මම දාන්න එපා මොකක් හරි ඉතින් මේකට අවසාන වීඩියෝ එක යනකොට මම ගන්නෙ එහෙනම්
වලියක් ඒ කියන්නේ සාමාන්‍ය ගාස්තු ටෙස්ට් තියෙනවා. ඉතින් මම මේකට ගාන්න වෙන්නේ ඒ පෙන්සස් කියන්නේ විතරක් මම ගන්නවා. පොඩි සීරම් එකක්. ඔයාලා මොනවාවත් කලර් පෙන්සල්ස් වගේ තියෙනවා නම් කොහොමද ඔයාලා අද කරගත්තේ කියලා මට කියන්න. මමත් මගේ අද එහෙම ඔයාලට කියන්නම්. ඉංග්‍රීසි පන්ති රෙකෝඩින් කරනවා. ඉංග්‍රීසි කෝස් එකක් කරනවා මම. ඉතින් අපිට කැම්පස් යන්න කලින් ඉංග්‍රීසි ටික හදාගෙන යන්න එපා. ඒ නිසා ඉංග්‍රීසි කෝස් එකක් කරනවා. හරිද? ඉතින් දැන් මම සල්ලි බැන්දත් හරි තාම මම ඉංග්‍රීසි කෝස් එකේ රෙකෝඩින් එකක් බලලා නැහැ. දැන් මම බලන්න යන්නේ. මොකද මේ දවස් ටිකේ මෙහෙම වැඩ තිබ්බා. ඒ නිසා මට මේක කරගන්න බැරි වුණා. ඒ නිසා වැඩ පටන් ගන්න එහෙනම් මාත් එක්ක ඔයාලා එන්න. මොනක් කරන්නද ඉතින් මම ගොඩ ගහගත්ත ඒවා ඉතින් මම දැන් බලනවා. එච්චර නැහැ දැන්. ගොඩක් බලලා ඉවරයි. ඉතින් වීඩියෝ එක ඉවර කරන්නත් ඕනේ. එහෙනම් අදට මම වීඩියෝ එක ඉවර කරන්න. මම ගොඩක් වීඩියෝ කරේ නැහැ අද. මට පුළුවන් ටික මම වීඩියෝ කරා. ඔයාලට ගේන්න ඕන වීඩියෝස් වල කියන්න. එතකොට මම ගේන්නම්. දැන් ඉතින් මම බ්ලොග් එක ඉවර කරන්න නේද? තව දෙයක් වලට පෙන්නන්න තියෙන චුට්ටක් ඉන්න. මෙන්න මේ තියෙන ළමයි. බලන්නකෝ. මේ බෝතලේ ලස්සනයි. මම ගත්තේ කැම්පස් එකේ යන ගත්ත බෝතලේ. ලස්සනයි. ඒක හරි කියුට්. ඒකයි මම ගත්තේ. කියුට් කියන්නේ ඒක මෙහෙම හතයි. ඒකයි මම ගත්තේ. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.